නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අරිය සංකතය සාකච්ඡා මාලාවේ අපි අද දවසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පෞගිය සාකච්ඡාව තුළ මතක් කළා වගේ කර්මයක් කර්මඵලයක් හේතුඵල ධමත් අතර සම්බන්ධතාවය මූලික කරගෙන සාකච්ඡාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. පෞගිය සාකච්ඡා මාලාවටම සම්බන්ධ කරගෙන ඒක දිගුවක් වශයෙන් අපි අද දවසේ මේ සාකච්ඡාව සිදු කරන්නේ. විශේෂයෙන්ම අපි පෞගිය සාකච්ඡාව තුළදී අවධාරණය යොමු කළා කතා කළේ නිර්වාණය සාක්ෂාත් කරගත යුත්තේ ඇයිද කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාළේ දුක නැති කරගන්න විදිහෙන් නෙවෙයි දුකට හේතුව දුරු කරගන්න විදිහත් ලෝකයේ දුක මතම රඳා පවතින බවත් සැප මාත්‍රයක්වත් ලෝකයේ තුල නැති බවත් ලෝකය කියන්නේම අවිද්‍යාව බවත් අවිද්‍යාව නිසාම දුකට පාත්‍ර වන බවත් ඇසුරු කරගෙන පහුගිය දේශනාව තුළ අපි බොහෝ කරුණු කාරණාවන් සාකච්ඡාවට ලක් කරගන්නට යෙදුණා. විශේෂයෙන්ම එතකොට අපිට සිද්ධ වෙලා තියෙන වර්තමානයේ වන විට අපිට මේ නිවන් මඟට අවතීර්ණ වෙන්න තියෙන ප්‍රධාන බාධක වශයෙන් පවතින අපි බැහැගත් දෘෂ්ටි ටික සුද්ධ කරගන්න. අපි නිවන් දකින්න කියලා හිතාගෙන මෙතුවක් කාලයක් ජීවිත තුළ අනුගමනය කරමින් ආපු ක්‍රියාපිළිවෙතේ තියෙන වැරද්ද මුලින්ම තේරුම් ගන්න ඕන. ඒ වැරද්ද තේරෙන්නේ නැති තාක්කල් ඒ වරදින් මිදෙන්න පුළුවන්කමක් අපිට ලැබෙන්නේ නැහැ. එනිසා ඒකේ විශේෂම කොටසක් වශයෙන් අද දවසේ සාකච්ඡාව අපිට නම් කරන්නට පුළුවන්කම තිබෙනවා. මොකද බොහෝ දෙනෙකුගෙන් ඇහුවොත් හේතුඵල ධම මොකක්ද කියලා කර්මඵලය ගැන තමයි කතා කරන්නේ. හැම එකකටම හේතුවක් තියෙනවානේ. අද දවසේ දුක් විඳින්නේ පෙර සංසාරේ කරපු හේතුවකට ඔන්න ඔය ආදී වශයෙන් කර්මයක් කර්මඵලයක් ගලපාගෙන හේතුඵල ධමයට ඔබවලා කර්මඵල ධමෙම කිඳා බහින බවක් තමයි අපිට පේන්නට තියෙන්නේ. ඉතින් මේක සුළුපටු වැරද්දක් නෙවෙයි කර්මඵලයට හේතුඵල ධම සම්බන්ධ කර ගැනීම කියලා කියන්නේ. ඒ කියන්නේ කර්මඵලයත් හේතුඵල ධම සමානව හුවා දැක්වීම කියන්නේ බරපතල විදිහටම අපිට ධර්මයේ වැහෙන්න පටිච්චසමුප්පාදයේ වැහෙන්න හේතු වෙච්ච කාරණාවක්. ඒ පිළිබඳව අපි නිසා විශේෂ අවධාරණයකට ලක් කරමින් අනිවාර්යයෙන්ම පුළුල් විදිහටම සාකච්ඡාව සිද්ධ කරන්නට උවමනයි. මොකද බොහෝ දෙනෙකු තවටත් හිතන් ඉන්නේ අපිට නිවන් දකින්න තියෙන්නේ කර්මයන් විගතාංග කරලා කර්ම හදන එක නතර කරලා කියලා. එතකොට ආයෙත් අපි හදන්නෙම කර්මයේ තුල පිහිටලා කර්මය නතර කරන්න වෙන කර්මයක් කරන්න. එතකොට කවදාකවත් ඒ තාක්කල් අපිට මේ නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ. බොහෝ විට ඔබ දැකලා ඇති අද දවසේ මේ වෙලාවේ මොනවා හරි ජීවිතේ තමන්ගේ ජීවිතේ ප්‍රශ්නයක් ගැටලුවක් එන අවස්ථාවලදී බෞද්ධයෝ වශයෙන් පුරුදු වෙලා තියෙනවා කර්මය තමයි කියලා කියන්නේ. අනේ කර්මික මහත කියලා කියන්නේ. නමුත් ඔබ හොඳට මතක තියාගන්න මේ කර්මයේ කර්මඵලයේ විශ්වාස කරලා කරේ තියාගත්ත පමණින් නිවන් සාක්ෂාත් කරන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ අපිට නිවන් සාක්ෂාත් කිරීම පිණිස පෙන්වන එකම මාර්ගය හේතුඵල ධම.
කර්මයේ කර්මඵලයේ විශ්වාස කරපු බොහෝ අය බුදුරජාණන් වහන්සේ 15 වෙනිටත් හිටියා. 15 වෙන්න පෙරත් හිටියා. බුදුරජාණන් වහන්සේ 15 වෙනි කාලවකවානුව වෙනකොට බොහෝ ශාස්ත්‍රූන් බිහි වෙලා හිටියා. බොහෝ නායකයෝ ආගමික වශයෙන් බිහි වෙලා හිටියා. කර්මයේ කර්මඵලයේ විශ්වාස කරපු. කර්මයේ කර්මඵලයේ අදහපු විශ්වාස කරපු කිඳා බහැපු කෙනෙක් තමයි නිගණ්ඨනාථ පුත්ත කියලා කියන්නේ. මොකද නිගණ්ඨනාථ පුත්ත කර්මයේ කර්මඵලයේ පිළිබඳ කොච්චර විශ්වාස කළාද කිව්වොත්, කර්මයේ කර්මඵලයේ කොච්චර ඇදහිවද කිව්වොත්, බුදුම අවිහිංසාවාදී නිගණ්ඨනාථ පුත්ත කියලා කියන්නේ. නිගණ්ඨනාථ පුත්ත බිම ඇවිදිනකොට පාරේ ඇවිදින්නේ පාර අතුගාල පාර හිටපු සත්තු අයින් කළා බයයි. නිගණ්ඨනාථ පුත්ත පූර්ණ නිර්මාංශිකයි. අපායයි කියන බයට. දුගතියටපත් වේ කියන බයට. එහෙනම් අපි තේරුම් ගන්න ඕන කර්මයේ කර්මඵල ඉස්මොදිනින් ඇදහිව්වත් විශ්වාස කළත් ඊට අනුව ක්‍රියාත්මක වුණත් නිවන නම් සාක්ෂාත් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නිවන කියන එක කර්මඵල දහමෙන් වෙන්විච්ච කර්මඵල ඉක්මවන ප්‍රතිපදාවක්. ලෝකේ ඉක්මවන ප්‍රතිපදාවක්. එහෙනම් හේතුඵල දහමයි කර්මඵල දහමයි කියන්නේ අහසට පොළොව වගේ එකක්. ඒක සමාන කරන්න බෑ කීයටවත්. නමුත් අපි මෙන්න මේක සමාන කරගන්න ගිහිල්ලා කර්මඵලයත් හේතුඵලයත් දෙක සමාන කරගන්න ගිහිල්ලා සම්පූර්ණයෙන්ම චතුරාර්ය සත්‍ය වහගෙන පටිච්චසමුප්පාදේ වහගෙන පටිච්චසමුප්පාද න්‍යාය සම්පූර්ණයෙන්ම හේතුඵල න්‍යායකයි. නමුත් අපි ඒක කර්මඵල න්‍යායට ඔබ්බවලා පුදුම විනාශයක් සිද්ධ කරගෙන. එතකොට කර්මඵලයේ සහ හේතුඵලයේ වෙනස අපි කතා කරමු. කර්මඵලය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපි කතා කරන්නේ අතීතයත් වර්තමානයත් අනාගතයත් සහසම්බන්ධ කරගෙන. කර්මයේදී අපි කියන්නේ පෙර මෙන්න මේ හේතුව නිසා මෙන්න මේ ක්‍රියාව නිසා වර්තමානයේ මේක වුණාය. අද මෙන්න මේ ක්‍රියාව නිසා අනාගතයේ මෙසේ වන්නේය. එතකොට ඒකේ තියෙනවා පෙර දෙයක් නිසා අද උනේය, අද දෙයක් නිසා මතු වන්නේය. ඒකේ තියෙනවනේ අර අසම්භාවයේ අනියමාර්ථයක් වගේ එකක්. අපිට ප්‍රත්‍යක්ෂ නැහැ. පෙර නිසා වුණා දැන් එක කියලා විශ්වාස කරනවා. සද්ධාවෙන් විශ්වාස කරනවා, ඇදහිීමෙන් විශ්වාස කරනවා. ප්‍රත්‍යක්ෂයෙන් නෙවෙයි. අද එකක් නිසා මතු වන්නේ කියලා විශ්වාස කරනවා. හැබැයි ඒක අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂයෙන් කරන විශ්වාසයක් නෙවෙයි. උනේය වන්නේය. කියපු දෙයක් අහලා හෝ සද්ධාාවක් පෙරදරි කරගෙන අමූලිකා සද්ධාාවක් මූලික කරගෙන හරි ඔය මොකක් හෝ ක්‍රමවේදයක් අරමුණු කරගෙන කරනු ලබන විශ්වාසයක් තමයි කර්මඵලය ඇතුලේ තියෙන්නේ. අනිත් එක කර්මඵලය කියන එක කාලාත්‍ර තුනකට සම්බන්ධ කරලා තියෙනවා. අතීත කාලයට, වර්තමාන කාලයට, අනාගත කාලයට. එතකොට අපි හිතනවා පෙර මොකක් හරි එකක් නිසා අද වෙනවා, අද මොකක් හරි එකක් නිසා මතු වෙනවා. ඒතර මෙන්න මේ තුනට සම්බන්ධ කර ගැනීමට අපි කියනවා කර්මඵලය. එහෙම නැත්නම් සාංශාරික ගමන කියලා. ඒකට අපි කියනවා සසර කියලා, ලෝකය කියලා. එතකොට අපිට ඒක සම්පූර්ණයෙන් කතා කරන්න වෙන්නේ ලෝකෙ පැත්තෙන්. එහෙම නැත්නම් ඒක අපිට කතා කරන්න වෙන්නේ පැවැත්ම පැත්තෙන්. තව විදිහකට කිව්වොත් කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ. කර්මයට විපාකයේ තියෙනවා, විපාකයට නැවත මොකද්ද කරන්නේ? කර්මය අලුතෙන් හදනවා. මේක තමයි අවිද්‍යා සහගත ලෝකේ පැවැත්ම. ඒක සමුදය පැත්තට හරි.
හැබැයි කර්මය කියලා අපි කොයිතරම් කී හිටියත් අනේ කර්මය කියලා මේ කර්මය ඉක්මවන්න බෑ. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ කර්මයේ ඉක්මවල යන විදිහ හේතුඵල ධම තුලින් ලෝකයට පෙන්වා වදාළුවේ. අපි කොහොමත් ලෝකයේ සහ සසර ගමන ගැන කතා කරන්න වෙන්නෙම අතීතයත් වර්තමානයත් අනාගතයත් සම්බන්ධ කරගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට හේතුඵල ධම සාකච්ඡා කරන්නේ හේතුඵල ධම පිළිබඳව විග්‍රහ කරන්නේ අතීත වර්තමාන අනාගත කියන කාල තුනක් අරගෙන නෙවෙයි. අපි ඒක ගැන විමසලා බලමු. ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. ඉමස්මින් සති ඉදන් හෝති. මේ ඇති කල්ලි මේ වේ. ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති. මේ උපදීමෙන් මේ උපදී. ඉමස්මින් අසති ඉදන් නහෝති. මේ නැති කල්ලි මේ නොවේ. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ නොහට ගැනීමෙන් මේ නොහට ගැනීම. ඔන්න එතකොට මෙතන වැදගත්ම කාරණාව තමයි මෙය ඇති කල්හි මේ වේ. මේ උපදීමෙන් මේ උපදී. මේ නැති කල්හි මේ නොවේ. මේ නූපදීමෙන් මේ නූපදී. එතකොට එතන කතා කරන්නේ ඒක නිසා මේක කියලා නෙවෙයි. මෙය සම්පූර්ණ කතා කරන්නේ වර්තමානයක් පිළිබඳව. ඒක නිසා මේක වුණාවත් මේක නිසා ඒක වෙනවවත් නෙවෙයි. මේ ඇති කල්ලි මේ වේ. මේ උපදීමෙන් මේ උපදී. එහෙනම් සම්පූර්ණයෙන්ම අපි කතා කරන්න වෙනවා ලෝකේ කියන ලෝකයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ පංච උපාදානස්කන්ධය පැත්තේ. එතකොට පංච උපාදානස්කන්ධය කිව්වම බියටපත් වී යුතු නැහැ. අපි පංච උපාදානස්කන්ධය පිළිබඳව ඉදිරි සාකච්ඡා තුලදී විශේෂයෙන් අවධානයට ලක් කළා බොහොම පුළුල් විදියට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. රූපේ පිළිබඳව, වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංකාරය පිළිබඳව, විඥානය පිළිබඳව. සරලව ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන පහට අයිති නොවන කිසිවක් ලෝකයේ කියලා ගන්න බැරි බව මතක තියාගන්න. රූපයෙන්තොර, වේදනාවෙන්තොර, සංඥාවෙන්තොර, සංකාරයෙන්තොර, විඥාණයෙන්තොර කිසිවක් කතා කළ නොහැකි බව මතක තියාගන්න. ඒ නිසා පංච උපාදානස්කන්ධයට නමක් තමයි ලෝකය කියලා කියන්නේ. එහෙනම් අපි දන්නවා මේ ලෝකය කියන එක සකස් වෙන්නේ අවිද්‍යාව මත බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් අවිද්‍යා සමුදයෙන්ම රූප වේදනා සංඥා සංකාර විඥාන පහ සමුදය වෙන බව. එහෙනම් ඔන්න අවිද්‍යාව කොතනද? ලෝකේ හට ගැනීම එතන. අවිද්‍යාව කොතනද? දුකේ හට ගැනීම එතන. හේතුඵල ධමෙදි විග්‍රහ කරන්නේ පෙර මොකක් හරි දෙයක් නිසා අද දුක එනවා කියලා නෙවෙයි. මෙවලේ දුක හට ගන්නවා නම්, මෙවලේ දුක සමුදය වෙනවා නම්, මෙවලේ දුක සකස් වෙනවා නම්, මෙවලේ දුක උදා වෙනවා නම්, මෙවලේ දුක උදා වෙන්න හේතුව මේ වෙලාවේ පවතින අවිද්‍යාව. වෙන මොකක්වත් නෙවෙයි. මේ වෙලාවේ අවිද්‍යාව දුරු වුණොත් මෙවලේ දුක නිරෝධ වෙනවා. එහෙනම් ඔන්න හේතුඵල ධමෙන් සම්පූර්ණ කතා කරන විග්‍රහය වර්තමානිකයි. මේ වෙලාවේ අවිද්‍යාව දුරු වෙලා මේ වෙලාවේ දුක දුරු වෙන විදිය. මේ වෙලාවේ අවිද්‍යාව දුරු වෙලා මේ වෙලාවේ ලෝකේ නිරෝධ වෙන විදිය. එතකොට අපි මෙතනදී කල්පනා කරගන්න ඕන විශේෂයෙන් අවධාරණයට ලක් කරලා පෙර පින නිසා හෝ පෙර පව නිසා මේ වෙලාවේ දුක හෝ සැප විඳිනවයි කියන කාරණාව අයිති වෙන්නේ කර්මඵල ධමයට. පෙර ක්‍රියාව නිසා දැන් විපාකයක්
මේ ක්‍රියාව නිසා මතු විපාකයක්. එතකොට මෙතනදී අපි කවදාකවත් කර්මයේ කර්මඵලයේ ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. වරදවල වටහා ගන්න එපා. අපි කර්මයේ කර්මඵලයේ ප්‍රතික්ෂේප කළා දැම්මොත් නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. අපි මෙතනදී හදන්නේ කර්මය සහ කර්මඵලයේ ප්‍රතික්ෂේප කරන්න හෝ පිළිගන්න හෝ කරේ තියාගන්න නෙවෙයි. අපි කිසිවක් වෙනස් කරන්න හදන්නේ නැහැ. අපි අපේ විශ්වාසයන් හෝ අපි දැනගත්ත දේ හෝ කිසිවක් හේතුඵල ධර්මෙදි වෙනස් කරන්නේ නැහැ. පෙර කර්මයෙන් විපාක නැහැ කියලා අපි පිළිගන්න යන්නේ නැහැ. අපි අන්තයට වැටෙන්නේ නැහැ. මොකද අපි පෙර කර්මයේ විපාක තියෙන බව පිළිගන්න පිරිසක්. මේ කර්මයේ අනාගත විපාක තියෙන බව පිළිගන්න පිරිසක්. කර්මඵල ධර්ම තුලින්. නමුත් අපි ඒක පිළිගත්තයි කියලා අපිට නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ. අපි ඒක විශ්වාස කළාම කියමුකෝ දැකලම අතීතයේ ගලපගෙන කවුරු හරි නුවණකින් අනාගතයේ ගලපගෙන එහෙමම විශ්වාස කළත් එහෙමම පිළිගත්තත් අතීතයේ කරපු දේවල් වල විපාක තියෙනවා, දානයේ විපාක තියෙනවා, ආනිසංස තියෙනවා. මේ සියල්ල පිළිගත්තත් හේතුඵල ධම සාක්ෂාත් නොකර නිවන් සාක්ෂාත් කරගන්න බෑ. ලෝකෝත්තර මාර්ගය උපත්ව ගන්න බෑ. ඒ නිසා වරදවල වටහා ගන්න එපා. අපි මේ කර්මඵලයත් හේතුඵලයත් අතර වෙනස සාකච්ඡා කරනකොට කර්මයේ ප්‍රතික්ෂේප කරලා හේතුඵල ධම ගේන්න හදනවා කියලා. ඒක වැරදි අනවබෝධයක් වෙයි. වැරදි අවබෝධයක් වෙයි ඔබට පවතින. අනවබෝධයකට යයි. ඒ නිසා විශේෂයෙන් අවධාරණයට ලක් කරනවා. අපි මෙතනදී මේ සූදානම් වෙන්නේ කර්මයක් කර්මඵලයක් හේතුවත් හේතුඵලයක් අතර වෙනස පැහැදිලි කරලා. කර්මයේ කර්මඵලී ඉක්මවා යන්ට. එහෙම නැත්නම් ලෝකෙ ඉක්මවා යන්ට. පිනපව ඉක්මවා යන්ට. සසර ඉක්මවා යන්ට හේතු වෙන හේතුඵල ධම සාකච්ඡා කරගන්නටයි අපි මේ සාකච්ඡා මාලාවේ අරමුණ බවට පත් කරගෙන තියෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් මේ කර්මඵලයට හේතුඵලය දාගෙන අනේ කර්මයෙන් වෙනවා කියලා කොයිතරම් උඩ පැන්නත් ඔහුට නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. මමත්වය දුරු කරගන්න බෑ. විචිකිච්ඡාව දුරු කරන්න බෑ. ඔහුට සැකයක් තියෙනවා. පෙර මං හිටියද නැද්ද? දැන් මං ඉන්නවද නැද්ද? අනාගතයට මං යනවද නැද්ද? ප්‍රත්‍යක්ෂ නැහැ. මොකද කවුරුත් ප්‍රත්‍යක්ෂයෙන් දැක්කේ නැහැ අතීතේ ඉඳලා ආව කියලා. අනාගතයට යනවා කියලා. අනිත් එක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා කියන කාරණාව. භවයෙන් භවයට යන කෙනෙක් ඉන්නවා කියන කාරණාව. ඒක අපි මනාකොට අවබෝධ කරගන්න ඕන. ඒක මනාකොට දැනගන්න ඕන. මොකද එහෙම නැතුව අපි ආත්මීය දෘෂ්ටිය කරේ තියාගෙන විඥානවාදීව ඉඳගෙන බුදුදහම සාක්ෂාත් කරගන්න බෑ. හේතුඵල ධම අවබෝධයටපත් වෙන්න බෑ. ඒ නුවණ අපිට වැඩෙන්නේ නැහැ. ඒ නිසායි විශේෂයෙන් අවධාරණයට ලක් කරලා අපි මේ කර්මඵලයත් හේතුඵලයත් අතර වෙනස සාකච්ඡාවට ලක් කරන්න මේ දේශනාව තුළ. ඊළඟට අපි මෙහෙම හිතමුකෝ. යම් කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් පිනපව කියන කාරණා දෙක මත පදනන්ව අපිට බුදුරජාණන් වහන්සේ නිවන් මඟ ගැන කතා කළා කියලා. නමුත් ඕනම කෙනෙක් දන්න කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අවිද්‍යාව ශේෂ මාත්‍රයක්වත් නැතුව නිර්වශේෂයෙන් විරාග නිරෝධයට පත් කරන විදිහ. අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. ඊළඟට මේ කාරණාව සාකච්ඡා කරනකොට ඔන්න අපිට ආවා නිරෝධය කියන තැන. මොකද අවිද්‍යාව තියෙන තැන තමයි අපිට පුඤ්ඤාභි සංකාරිය දෙන්නේ. අපුඤ්ඤාභි සංකාරිය දෙන්නේ. ආනිජ්ජාභි සංකාරිය දෙන්නේ.
එහෙනම් අවිද්‍යාව සමුදය වුණොත් ඒ අවිද්‍යාව සමුදය ඇතුළේ යෙදෙන්න පුළුවන්කම තියෙන එක්ක පුඤ්ඤාභි සංඛාරයක්, එක්ක අපුඤ්ඤාභි සංඛාරයක්, එක්ක අනිජ්ජාභි සංඛාරයක්. අපි එහෙනම් මෙතනදී තේරුම් ගන්න වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අවිද්‍යාව දුරු කරන ප්‍රතිපදාවක් නා. ඒක ඇතුලේ අනිවාර්යෙන් සංඛාර නිරෝධයක් පෙන්වන්නේ. එහෙනම් පුඤ්ඤාභි සංඛාරයේ නිරෝධයක්, අපුඤ්ඤාභි සංඛාරයේ නිරෝධයක්, ආනිජ්ජාභි සංඛාරයේ නිරෝධයක්. ඔන්න ඔය නිරෝධය කියන වචනේ වැරදි විදිහට අර්ථකථනය කරගත්තොත්, නිරෝධය කියන වචනේ තේරුම හරි හැටි තේරුම් නොගත්තොත් මේ දේශනාව ඇතුළේ ඔබට ගැටීමක් සකස් වෙනවා. පුඤ්ඤාභි සංඛාරයේ නිරෝධය කියනකොට පින නැති කිරීම විදිහට එනවා ඔබේ ඔළුවට. අපුඤ්ඤාභි සංඛාරයේ නිරෝධය කියනකොට පව නැති කිරීම විදිහට එනවා ඔබේ ඔළුවට. ආනිජ්ජාභි සංඛාරයේ නිරෝධය කියනකොට ආනිජ්ජාභි සංඛාරයේ නැති කිරීම කියලා එන ඔළුවට. එහෙනම් පින නැති කළාද නිවන් දකින්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔන්න ඕකට ප්‍රධාන වශයෙන් බලපාන බරපතලම හේතුව තමයි නිරෝධයට නැති කිරීම කියලා අර්ථකථනයේ දීපු එක. ඒක කොයිතරම් දුරට නිරෝධයට නැති කිරීම කියන අර්ථකථනයේ දීම තුල ඔබට නිවන් මාර්ගයේ වැසුණද කියන එක අපි මෙතනදී අවධාරණයට ලක් කරගත යුතුයි. මොකද ඔබ බලන් ඉන්නේ අවිද්‍යාව නැති කරලා, සංකාර නැති කරලා, විඥාන නැති කරලා, නාම රූප නැති කරලා, සලආයතන නැති කරලා, ස්පර්ශය නැති කරලා, වේදනාව නැති කරලා, තණ්හාව නැති කරලා, උපාදානෙ නැති කරලා, භවය නැති කරලා, ජාතිය නැති කරලා, ජරා මරණ නැති කරලා නිවන් දකින්න. එතකොට මේ ටික නැති කරලා නිවන් දකින්න විදිහක් නෙවෙයි බුදුවරු පෙන්වන්නේ. එතකොට ඔබ ඇති භවයේ ඉඳලා නැති භවට යන්නයි හදන්නේ. සාස්ෘතයේ ඉඳලා උච්ඡේදයට බහින්න හදන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය සාස්ෘතයට හෝ උච්ඡේදයට අයිති වෙන්නේ නැහැ. ඔබ බහුතරයක් දෙනා නිරෝධයට නැති කිරීම දාගෙන තියෙනවා. ඒක උච්ඡේදයට යන දුක නැති කිරීම විදිහට යනවා. ඒකයි මම ඔබට මුල් දේශනාවෙත් පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ දුක නැති කරන මාර්ගයක් නෙවෙයි කියලා. දුක ඉක්මවන මාර්ගයක්. දුකටපත් නොවී සිටින විදිහ. එහෙනම් අපි මේ සමුදයත් නිරෝධයත් කියන වචන දෙක හරි හැටියට අර්ථකථනය කරගන්න බලමු. සමුදය කියන්නේ ඇතිවීම. සමුදය කියන්නේ ඇතිවීම නම් නිරෝධය කියන්නේ නැතිවීම කියලා ඔබ ගත් කටට ගිරව් වගේ කියන්න පුරුදු වෙලා ඉන්නේ. නමුත් සමුදය කියන්නේ ඇතිවීම නම් ඇතිවීමේ විරුද්ධාර්ථය මොකද්ද? ඔබට හිතේ නැතිවීම කියලා. ඇතිවීමේ විරුද්ධ පැත්ත නැතිවීම නෙවෙයි. ඇති යමක් නැතිවීමයි නැතිවීම කියලා කියන්න වෙන්නේ. තිබුණු දෙයක්. ඇති වෙලාම තිබ්බ දෙයක්. ඇතිවිච්ච දෙයක් නැති වී යාමක් විදියට ඔබ ගන්න. එතකොට ඇත බවෙන් නැත බවට ගියා. නමුත් ඇතිවීමේ හරිම අනිත් පැත්ත මොකද්ද? නිරෝධය කියනකොට මෙතන තියෙනවා උදා නොවීම කියලා. නිරෝධ වීම කියනකොටම අපිට තියෙනවා උදා නොවීම, සකස් නොවීම, හට නොගැනීම, ඇති නොවීම, අසංකතය. මෙන්න මේ වචන ටික පාවිච්චි කරන්න පුළුවන්. සමුදයට අපිට සංකතය කියලා පාවිච්චි කරන්න පුළුවන්, සකස් වීම. එතකොට නිරෝධයට අපිට පාවිච්චි කරන්න පුළුවන් අසංකතය, සකස් නොවීම, හට නොගැනීම, නොයිපදීම. මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මම හිතනවා නිරෝධයට අපිට දෙන්න තියෙන හොඳම අර්ථකථනය තමයි සකස් නොවීම, ඇති නොවීම, හට නොගැනීම කියන එක. එහෙම නැතුව නැතිවීම කියන අර්ථකථනය දෙන්න බෑ. එහෙනම් මෙතන අපි කතා කරන්නේ අවිද්‍යාවේ සකස් නොවීම.
පිනපවේ සකස් නොවීම. එහෙම නැත්නම් පිනපව කිරීම නොකිරීම කියන එක නෙවෙයි. අවිද්‍යාව සකස් වෙන්නේ නැති තැනක පිනපව සකස් වෙන්නේ නැහැ. අවිද්‍යාව උදා වෙන්නේ නැති තැනක පුඤ්ඤාභි සංකාරය, අපුඤ්ඤාභි සංකාරය, ආනිජ්ජාභි සංකාරය උදා වෙන්නේ නැහැ. එහෙම නැතුව පින නැති කරනවවත් පව නැති කරනවවත් නෙවෙයි. නැති කරන විදිහක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. එහෙනම් අපි පැහැදිලිවම තේරුම් ගත යුතුයි අවිද්‍යාවේ සකස් නොවීමෙන් සංඛාරයන්ගේ සකස් නොවීම වේ. සංඛාරයන්ගේ සකස් නොවීමෙන් විඥානයන්හි සකස් නොවීම වේ. එහෙනම් අවිද්‍යාවේ නොහට ගැනීමෙන් සංඛාරයන්ගේ නොහට ගැනීම වේ. සංඛාරයන්ගේ නොහට ගැනීමෙන් විඥානයන්හි නොහට ගැනීම වේ. විඥානයේ නොහට ගැනීමෙන් නාම රූපේ නොහට ගැනීම වේ. නාම රූපේ නොහට ගැනීමෙන් සලායතනයන්හි නොහට ගැනීම වේ. සලායතනයන්ගේ නොහට ගැනීමෙන් ස්පර්ශේ නොහට ගැනීම වේ. ස්පර්ශේ නොහට ගැනීමෙන් වේදනාවේ නොහට ගැනීම වේ. වේදනාවේ නොහට ගැනීමෙන් තණ්හාවේ නොහට ගැනීම වේ. තණ්හාවේ නොහට ගැනීමෙන් උපාදානයේ නොහට ගැනීම වේ. උපාදානයේ නොහට ගැනීමෙන් භවයේ නොහට ගැනීම වේ. භවයේ නොහට ගැනීමෙන් මොකද්ද? ජාතියේ නොහට ගැනීම වේ. ජාතියේ නොහට ගැනීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ නොහට ගැනීම වේ. එහෙනම් ඔන්න අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එක ශේෂ මාත්‍රයක්වත් නැතුව අවිද්‍යාව නොහට ගත්තොත් සකස් නොවුනොත් පටිච්ච සමුප්පාදය සකස් වෙන්න විදිහක් නැහැ. පටිච්චසමුප්පාදේ නිරෝධ වෙනවා කියලා. එහෙනම් නිවන් මාර්ගය තුල පෙන්වන්නේ පින පව ඉක්මවන විදිහක් මිසක පින පව නැති කරන විදිහක් නෙවෙයි. නැති කරන්න බෑ. මොකද නැති කරනවා කියන තැන ලෝකේ නැති කරන්න නෙවෙයි අපි යන්නේ ලෝකෙ ඉක්මවා යන්න. මොකද ලෝකේ සකස් වෙන්නම හේතුව අවිද්‍යාව. පින පවට නතු වෙන්නම හේතුව අවිද්‍යාව. කර්මඵල දහමට නතු වෙන්නම හේතුව අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව මත පදනම් වෙලයි කර්මඵල දහම විග්‍රහ කරන්නේ. විද්‍යාව මත පදනම් වෙලයි හේතුඵල දහම විග්‍රහ කරන්නේ. එතකොට හේතුඵල දහමේදී සමුදය පැත්ත කතා කරන්නේ සම්පූර්ණයෙන්ම, නිරෝධයේ පැත්ත කතා කරන්නේ සම්පූර්ණයෙන්ම වර්තමානයේට ගලපලා. එහෙනම් මෙවෙලේ අවිද්‍යාව තිබුණොත් මෙවෙලේ දුක හට ගන්නවා. මෙවෙලේ මෝඩකම තිබුණොත් මෙවෙලේ දුක හට ගන්නවා. මෙවෙලේ අවිද්‍යාව ඉපදුනොත් මෙවෙලේ පටිච්චසමුප්පාදේ සමුදය වෙනවා, ලෝකේ සමුදය වෙනවා, දුක සමුදය වෙනවා. මෙවෙලේ අවිද්‍යාව දුරු වුණොත්, අවිද්‍යාව සකස් වුනේ නැත්නම් මේ වෙලාවෙම පටිච්චසමුප්පාදේ සකස් වෙන්නේ නැහැ. මේ වෙලාවේ දුක සකස් වෙන්නේ නැහැ. මේ වෙලාවේ ලෝකේ සකස් වෙන්නේ නැහැ. ලෝකේ නොහට ගැනීම පිළිබඳව කතා කරනවා. එහෙනම් ඔන්න බලන්න කර්මඵලයත් හේතුඵල ධමත් අතර වෙනස. කර්මඵල ධම හේතුඵල ධම වරදවා වටහා ගත්ත නිසා අපි මොකද්ද කරන්නේ? අපි පුදුම බයකින් ඉන්නේ. මේ කර්මඵලයේ කරගහගත්තොත් බය දුරු කරන්න බෑ. ඊළඟට විශේෂයෙන් අපි අවධාරණය යොමු කළා දැනගත යුතුයි නිවන් මාර්ගය ඇතුලේ බය උපදින්න බෑ, බය දුරු වෙන්න ඕන. බය උපදින්න බෑ, බය දුරු වෙන්න ඕන. ඔබ අද දවසේදී හේතුඵල ධම තුලින් බුදුන් නොදැකීම නිසා, පටිච්ච සමුප්පාදය තුලින් බුදුන් නොදැකීම නිසා, ධර්ම අවබෝධයටපත් නොවීම නිසා, ඔබ බුදුන් කියලා හිතාගත්ත ඔබේ හිතලුව නිසා ඔබ පුදුම විදිහට සතර අගතිය වඩනවා. සතර අගතිය වඩනවා.
ඒක ඔබවත් දන්නේ නැහැ. දැන් හිතන්නකෝ තම තමන් විසින් කෙනකෙනා විසින් බුදුරජාණන් වහන්සේ මෙහෙමයි අරහෙමයි කියලා තමන්ගේ හිතේ දීගත්ත අටුවා ටීකාවක් ඇතිනේ. මොනවා හරි ගැටපද ටිප්පණි වලින් හරි තමන් හදාගෙන ඉන්නවනේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි කියලා එකක්. අපි 100 දෙනෙක් අරගෙන බැලුවොත් ඒ 100 දෙනා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි කියලා ආකාර 100කින් කියයි. එතකොට ඒ කෙනා හිතාගත්ත හිතලුව බුදුරජාණන් වහන්සේ වෙන්න බෑනේ. මොකද බුදුරජාණන් වහන්සේ කවදාකවත් හිතලුවකින් හෝ රූපකින් දකින්න බෑ. චේතනාවෙන් බුදුන් පනවන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ න චේතනාකරණී සූත්‍ර දේශනාව තුළ විග්‍රහ කරනවා. නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස චේතනාවෙන් කළ යුතු කිසිවක් නොමැත්තේමය. එහෙනම් නිවන සාක්ෂාත් කරන්නේ චේතනාවෙන් බැරි නම් නිර්වාණය ප්‍රතිවේදය නොකළ නිර්වාණය දකින්න නැතුව ධර්මය දැක්කා කියලා කියන නිර්වාණය දැක්කා කියලා කියන්නේ. එහෙනම් බුදුන් දකින්න බෑනේ එතනින් තොරව. එහෙනම් චේතනාවෙන් බුදුන් දකින්න පුළුවන් කමක් නැහැ. රූපයෙන් බුදුන් දකින්න පුළුවන් කමක් නැහැ. අපි අද රූපයෙන් බුදුන් දැකලා බොහෝ දෙනෙක් සතර අගතිය වඩනවා. නිවන් මාර්ගයේ නෙවෙයි වඩන්නේ සතර අගතිය. බොහෝ දෙනෙක් රූපයෙන් බුදුන් දැකලා සතර අගතිය වඩනවා කියනකොට තරහ යන්න පුළුවන්. අනේ අපේ සද්ධාවට නේද මේ ගහන්නේ බෞද්ධයාගේ කියලා. බෞද්ධයාගේ සද්ධාවට කාටවත් ගහන්න බෑ. නිකම් බෞද්ධයෙක් වෙන්නේ නැහැ කෙනෙක් උපතින්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විතරයි බෞද්ධයෙක් වෙන්නේ. උපැන්න සහතිකේ බෞද්ධකම තිබ්බට ਉਹ බෞද්ධ වෙන්න විදිහක් නැහැ. එතකොට යම් කිසි කෙනෙක් මේක අරගෙන පෙහාර පිට පෙහාර එල්ල කරන්න පුළුවන් අපේ බෞද්ධ ධර්මයට ගහනවා. බෞද්ධ ධර්මයට කාටවත් ගහන්න බෑ. බෞද්ධයාගේ අසරණ බෞද්ධයාගේ සද්ධාව නැති කරන්න හදනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔය මෝඩ සද්ධාවෙන් අමූලිකා සද්ධාවෙන් නිවන් දකින්නත් බෑ. හේතුඵල ධම තුලින් අපි අමූලිකා සද්ධාවෙන් තොරව අපි එන්න ඕන බුදුන් දැකලා ධර්මයේ දැකලා නොසෙල් වෙන සද්ධාවකට. මුලැමැදාගේ පිරිසිදුව දැකගත්ත ධර්මයේ තුලින් බුදුන් දැකගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව උපදවන්න ඕන. ඒ තාක්කල් ඔහු බෞද්ධයෙක් වෙන්නේ. ඔහු ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෘතජ්ජනයා ආමන්ත්‍රණය කළේ අඥාන අන්ධබාල කෙනෙක් විදියට. සබ්බේ පොතුජ්ජනිකා උම්මත්තකා කියලා ආමන්ත්‍රණය කළේ. සියලු පෘතජ්ජන ලෝකයාට උම්මත්තකයි කියලා කිවි පිස්සු කියලා. එතකොට පිස්සෙක් කවදාකවත් බුදුන් දකින්නේ නැහැ. උම්මත්තකයෙක් කවදාකවත් බුදුන් දැකලා නැහැ. ඔහුට කවදාකවත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්න බෑ. අපිට වමනා කරන්නේ ඔබගේ මෝඩ සද්ධාවට ඔළුව අතගගා හැමදාමත් ඔබ කරපු සසර ගමන නිර්මාණය කරපු අවිද්‍යාව නිර්මාණය කරපු කර්මයේ කර්මඵලයේ තුල ඔබ හිර කරන්නට නොවේ. එහෙමනම් මේ සාකච්ඡා මාලාවෙන් ඇති වැඩකුත් නැහැ. මේ සාකච්ඡා මාලාවේ මූලික හරය බවට පත් වෙන්නේ. මූලික අරමුණ බවට පත් වෙන්නේම ඔබ වරද්වා ගත තැන පෙන්නලා වරද්වා ගත තැන හිරවිච්ච තැන කොටුවිච්ච තැන පෙන්නලා දෘෂ්ටිගත විච්ච තැන පෙන්නලා අවිද්‍යාසහගත භවෙන් මුදවගෙන සියලු දෘෂ්ටීන් ප්‍රහීන කරගෙන වරද නිවැරදි කරගෙන සම්මා දිට්ඨි නුවණ උපද්දවගෙන දර්ශන භූමියට පත්වෙන්න උපකාරයේ පිණිස මඟ පෙන්වීමයි මේ සාකච්ඡා මාලාවේ විශේෂතම අරමුණ වෙන්නේ. එතකොට මේ අරමුණ ඇතුළේදී අපි මේ පොදුවේ වරද්දගත් කාරණා සාකච්ඡා කරගත යුතුමයි. ඒ පිළිබඳව අපි පුළුල් විදිහටම සාකච්ඡා කරන්න ඕන. එහෙනම් ඔබ තේරුම් ගන්න අපිට කවදාකවත් බෞද්ධකම උපතින් හම්බෙන්නේ නැහැ. ආර්යභාවයේ උපතින් හම්බෙන්නේ නැහැ. අපි අඩුම තරමේ ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්න නම් අෂ්ටාර්ය පුජ්‍යලය විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරපු සෝවාන් මාර්ගයට හරියන්න ඕන. සෝවාන් මාර්ග, සෝවාන් ඵල,
සකු르දාගාමි මාර්ග සකු르දාගාමි ඵල, අනාගාමි මාර්ග අනාගාමි ඵල, අරිහත් මාර්ග අරිහත් ඵල කියන අෂ්ටාර්ය පුජ්‍යල භාවය තමයි ආර්ය ශ්‍රාවකෙක් විදියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්, ශ්‍රුතවත් ශ්‍රාවකෙක්, බුදුරජාණන් වහන්සේගේ වචනේ ඇහිච්ච දරාගත්ත ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එහෙම නැතිව අපි වක්කලී වගේ රූපෙන් බුදුන් දැකලා අපිට කවදාකවත් බුද්ධ ශාසනයට එන්න පුළුවන් කමක් නැහැ. අපි චේතනාවෙන් බුදු කෙනෙක් හදාගෙන කෙනකෙනාගේ දෘෂ්ටියට අනුව මේ බුදුන් කියලා හිතාගත්තට, ඒ බුදුරජාණන් වහන්සේ කියලා පනව ගත්තට, එතනින් අපිට කවදාකවත් බුදුන්ව දකින්න පුළුවන් කමක් නැහැ. කෙනකෙනා Tamanගේ හිතින් බුදුරජාණන් වහන්සේ කියලා හදාගෙන මේ රූපයෙන් බුදුන් දකින්න ගිහිල්ලා කරගත්ත පුදුම විනාශකාරී සිදුවීම් තියෙනවා. සතර අගතියම හදාගෙන තියෙනවා. ඡන්දා ද්වේෂා බය මෝහා කියන. අපි හදාගෙන තියෙනවා ලස්සන බුදුරජාණන් වහන්සේ පිළිම දැකලා අර පිළිමෙට වඩා මේ පිළිමේ හරි ලස්සනයි. මේ පිළිමේ නම් හරි සාන්තයි. ඒ කියන්නේ කෙනකෙනා හදාගත්ත හිතලුවට අනුව බුදුරජාණන් වහන්සේලා වර්ග කරගෙන. අහවල් පන්සලේ තියෙන බුද්ධ ප්‍රතිමාවේ බුදුරජාණන් වහන්සේට වඩා මේ පන්සලේ තියෙන බුද්ධ ප්‍රතිමාවේ බුදුරජාණන් වහන්සේ හරිම ගාම්භීරයි. එතකොට ඒ පන්සලේ පිළිම වහන්සේ හරි කැතයි. මේ පන්සලේ පිළිම වහන්සේ හරි ලස්සනයි. ඔන්න රූපයෙන් බුදුන් දකින්න ගියාට පස්සේ අපි කොහෙටද අහුවෙලා තින්නේ? මොන ලෝකෙටම අහුවෙලා මම කියන්නේ හොඳටම අනාගෙන. දැන් මෙතන මේ පන්සලේ බුදුරජාණන් වහන්සේ ලස්සනයි, අර පන්සලේ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ කැතයි. දැන් කැත බුදුරජාණන් වහන්සේ ලස්සන බුදුරජාණන් වහන්සේ කියලා දෙකක් හදාගෙන. ලස්සන බුදුරජාණන් වහන්සේට ඡන්දයක්, කැත බුදුරජාණන් වහන්සේට ද්වේෂයක්. එතකොට බලන්නකෝ මොනතරම් බොළඳ ප්‍රාථමික පහළ බාලාංශයේ තැනකින්ද කියලා බුදුන් දැක්කේ. දැන් ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඡන්දයත් වැඩිලා ද්වේෂයත් වැඩිලා. ඉතින් ඕක ගැන හිතනකොට හිතට බයකුත් වෙනවා. අනේ මං අරකට කැතයි කිව්වා මේකට ලස්සනයි කිව්වා බයේ බෑ අපායයිද දන්නේ. බයත් වැඩිලා. ඔය ඔක්කොටම හේතුව මෝඩකමමයි ඔක ඇතුලේ පෝෂණය වෙන්නේ බලන්න. ඡන්දා ද්වේෂා බය මෝහා. සතර අගතියම නිර්මාණය කරගන්නවා. ගල්, ගඩොල්, වැලි, සිමෙන්ති, තීන්ත වලින් බුදුන් දකින්න ගිහිල්ලා. ඇත්තටම ගත්තොත් ඒ සිමෙන්ති ටික, ගල් ටික, වැලි ටික, තීන්ත ටික එක්කව කළා බුදුන් කියන ප්‍රතිරූපේ තම තමන් නිර්මාණය කරගත්ත. තම තමන්ගේ චේතනාන්විතව. ඒ නිර්මාණය කරගත්ත මදිවට ලස්සන බුදුරජාණන් වහන්සේ, කැත බුදුරජාණන් වහන්සේ, සාන්ත බුදුරජාණන් වහන්සේ මේ විදියට තම තමන්ගේ හිතලු ටික රූපයට දාගෙන බුදුන් දකින්න හදනවා. හරි? ඔහම බුදුන් දකින්න ගිහිල්ලා බැරි වෙලාවත් මොකද්ද සිද්ධ වෙන්නේ? බැරි වෙලාවත් ඔය සතර ආගතිය වැඩිලා හේතුඵල ධම ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වුණොත් අපිට අනිවාර්යයෙන්ම නැවත සිද්ධ වෙන්නේ ඔය අපුඤ්ඤාභි සංඛාරය වැඩිලා නැවතත් සසර ගමනක උරුමය සිද්ධ කරගන්න. එහෙනම් බලන්න ඔබ මෙච්චර කාලයක් ඔතනින් බුදුන් දැකලා ඔබ බුද්ධ පූජාව කළා කියලා හිතන් ඉන්නවා නම් ඔබ බුද්ධ පූජාව කළා නෑ, සතර ආගතිය වඩලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට පූජාව කරනවා නම් නියම පූජාව කරන්න නම් හේතුඵල ධම සාක්ෂාත් කරගෙන කර්මයක් කර්මඵලයක් ඉක්මවල යන දැක්මටපත් විය යුතුමයි. ඒ තාක්කල් ඔබට කවදාකවත් නියම බුද්ධ පූජාවක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ, හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔය විදිහට බුදුන් දකින්න ගිහිල්ලා ඔබ කොයිතරම් වරද්දවගෙන ඇතිද බලන්නකෝ. දැන් හිතන්නකෝ බලන්න ඔන්න බොහෝම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් රුවන්වැලි මහා සෑයට පූජාවක් කරන්න කියලා හිතාගෙන බොහෝම සද්ධාවෙන් අපි හිතමු
අෂ්ටපාන ගිලම්පස නොඑක් පූජා හදාගෙන අපි මුදුනේ තියාගෙන සාදු 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 කියලා වන්දනා කරන්න යනවා. හැබැයි බුදුන් රූපයෙන් දැකලා මේ යන්නේ. Tamange හිතෙන් චේතනාන්විතව ගොඩ නගාගත්ත බුදුන් කියන තැන ඉඳලා මේ යන්නේ. මේ යන ගමන් හදිසියේ කලබලයට රුවන්වැලි සෑය පැත්තේ ඉඳලා ආපු මිනිස්සෙක් මෙන්න මෙයාගේ ඇඟේ හැපිලා අර අෂ්ටපානයි සකස් කරගත්ත සියලු පුද පූජා ටික බිමට වැටෙනවා. දැන් මොකක්ද ඇති වෙන්නේ? දැන් සම්පූර්ණයෙන්ම මෙච්චරකම් පිනාගෙන සතුටෙන් ආපු සතුට කනස්සල්ලකට එසෙනින්පත් වෙනවා. හදාගන්න බෑ හිත. දැන් මතක් කරනවා මං කොයිතරම් මහන්සි වෙලාද මේ ටික සකස් කරගෙන ආවේ කියලා මතක් කරන වාරයක් ගන්න. රුවන්වැලි සෑයේ පෙනී මේක බිමට පහත් වුණා අනේ මගේ කරුමයක් කියලා අඬාගෙන දුකටපත් වෙලා වැළපෙන්න සිද්ධ වෙන හේතුවක් ඔබ ළඟ තියෙනවා. ඔන්න බලන්න. රූපයෙන් දැක්ක බුදුන්ට පූජාව කරන්න ආපු ඔබට සිද්ධ වෙච්ච දේ. චේතනාවෙන් දැක්ක බුදුන්ට පූජාව කරන්න ඇවිල්ලා ඔබට සිද්ධ වෙච්ච දේ වැඩෙන්න එපා පුඤ්ඤාභි සංකාරේ. පින කියලා කියන්නේ හිතේ ඇති වෙන පිනායාම. පව කියලා කියන්නේ හිතේ ඇති වෙන පසුතැවිල්ල. දැන් ඔබට වැඩෙන්නේම පිනායාමයි පසුතැවිල්ලයි දෙක. පිනායාමයි පසුතැවිල්ලයි ජීවිතේ වැඩෙන විදිහටයි ඔබ බුදුන් දැකලා තියෙන්නේ. කොයිතරම් ද්වේෂයක් ඇති කරගන්නවද කියලා බලන්නකො අර හැපිච්ච මිනිස්සයා ගැන. මනුච්චා සමාජයට සමාව ගන්න පුළුවන්. අයිසේ වැරද්ද කළා තමසේ තවත් එනවද සමාව ගන්නට කියලා තව පුපුරන්න පුළුවන්. අඬන්න පුළුවන්, ඇඬෙන්න පුළුවන්, දුකටපත් වෙන්න පුළුවන්. මම පුදුම අප්‍රමාණ කැප වෙලා දවස් ගාණක් මේ ගැන හිතලා මහන්සි වෙලා මම මේ සියල්ල සකස් කරගෙන කොච්චර දුරක ඉඳලා දාවේ මම මගේ බුදුරජාණන් වහන්සේට මේ පූජාව තියන්න කියලා බුදුරජාණන් වහන්සේත් මමත්වෙන් අරගෙන ආවේ. මොකද අපිට ඇහෙනවනේ ගොඩක් අය කියන්නේ මාගේ බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට අපි කියනවා. නමුත් ඒ චේතනාවෙන් තම තමන්ලා හදාගත්ත බුදුන්. ඒ නිසා අන්තිමට සිද්ධ වුණේ එතනදී ඡන්දා, ද්වේෂා, බයා, මෝහයි පුදුම ඡන්දකින් ආවේ. පුදුම ඡන්දකින් ආවේ මේකට පැහැදිලා. නමුත් ශරණකෙන් එක ද්වේෂයක් බවට පත් වුණා. එතනම මොකද්ද උනේ? බය වැඩෙනවයි. එතනත් හිතෙනවා අනේ මට මේ තරහ යන්නේ බයේ බෑ අපායයි ඉද්දන්නේ. ඔන්න මෝඩකමේ ප්‍රතිඵලයි. ඡන්දා, ද්වේෂා, බයා, මෝහ. එතකොට තව අපිට හම්බෙලා තියෙන විශේෂයෙන් රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා කවුරු හරි කෙනෙක් රුවන්වැලි සෑයට පිටිපස්ස හරවගෙන හිටියොත් මේක දැකලා පුපුරන පිපිරිල්ල. බුදු පිළිම වහන්සේ නමකට පස්ස හරවගෙන හිටියොත් මේක දැකලා පුපුරන පිපිරිල්ල. ඒ තරම් ද්වේෂයක්. අනේ මගේ බුදුරජාණන් වහන්සේට පස්ස හරවලා මේකුන්ට සද්ධාව මාත්‍රයක් නැහැ. මෙහෙම කී ද්වේෂයෙන් පුපුරනවානේ ඡන්දයේ කොතනද ද්වේෂයේ අනිත් පැත්ත නිර්මාණය වෙනවමයි. ඕකත් එක්කම ඔබට තේරෙන්නේ නැද්ද ඔබ කොහෙටද මේපත් වෙන්නේ? පුදුම භයානක තත්යකට. මෝඩකම නිසා. එහෙනම් ඔන්න ඔබ කර්ම ඵලයේම එල්ලීම නිසා ඔබට ලැබෙන විපාකය මොකද්ද? ditta ධම්ම වේදිනියයි. එදා ජීවිතේ පෙළනවා. එදා ජීවිතේ ගිනි ගන්නවා. එදා ජීවිතේ පසුතැවෙනවා. පව කියන්නේ පසුතැවීම. එහෙනම් සාන්දීප්තික භවයටපත් නොවුනොත් ධර්මය හේතුඵල ධම තුලින් මෙවෙල තියෙන මෝඩකම දුරු කරගෙන මෙවෙල තියෙන දුක ඉක්මවන්නට තරම් දක්ෂ භාවයක් උපදව ගන්නට බැරි වුණොත් ඔබ අදක්ෂ වුණොත් මෙලවත් පසුතැවෙයි. ඔබ අවිද්‍යාව නිසා පරලවත් පතාගෙන පරලවත් පසුතැවෙයි. එළව මෙලව දෙකම පසුතැවෙන්න හේතු වෙනවා. කර්මයේ කර්මඵලේ කර තියාගත්තම හේතුඵල ධම සාක්ෂාත් කරගන්න බැරි වුණා. කොහොමත් හේතුඵල ධම සාක්ෂාත් නොවන තාක්කල් අපිට කරගහන්න වෙන්නේ කර්මඵලෙමයි. දැන් එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඕන. අපි මෙතනදී කවදාකවත්
ධර්මයෙන් බුදුන් දැකපු කෙනා රුවන්වැලි සෑය ළඟට ඇවිල්ලා රුවන්වැලි සෑයට නොවැද ඉන්නේ. ශාස්ත්‍රූ ගෞරවයේ පෙරදරි කරගෙන ඔහු නියම විදිහට බුදුන් දැකලා ගුණ උපහාරයක් වශයෙන් හෝ පුද පූජාත්කත් කරනවා. ඔහු බුදුරජාණන් වහන්සේට වන්දනාත් කරනවා. හැබැයි ඔහු කවදාකවත් ඔහු අරන් ආපු පූජාව බිම වැටුණා කියලා ඔහු කම්පා වෙන්නේ නැහැ. මොකද ඔහු බුදුන් දැකලා තියෙන ධර්මයේ තුලින් එක නොසෙල් වෙන සද්ධාාවක් ඔහුට තියෙන්නේ. කැඩෙන්නේ නැහැ. ඔහුට දැක්ම තියෙනවා. ඔහු කවදාකවත් කම්පාවටපත් වෙන්නේ නැහැ. ඔහු අකම්පිත වෙන ධර්මය ශ්‍රවණය කළා තියෙනවා. ඔහුට අන්න බුදුන්ගේ පිළිසරණ තියෙනවා. හතර අපායන් නික්මෙන මාර්ගය තියෙනවා. ඔහුට තිබුණේ ඡන්දයක් නොවන නිසා ඔහු ඡන්දය දුරු කරන මාර්ගයක් විදිහට බුදුන් දැකලා තිබ්බේ. ඒ නිසා ඔහුට ද්වේෂය වැඩෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට බය උපදින්නේ නැහැ. මෝඩකම දුරු කරන මාර්ගයක් තුල ඉන්නේ. අන්න සතර අගතියෙන් නිදහස් වෙන ප්‍රතිපදාවක් තුල හික්මෙනවා. සතර අගතියෙන් නිදහස් වෙන මාර්ගයක් තුල හික්මෙනවා. මෙන්න මේ කොටසයි අපිට අඩු. මේ කොටස අපිට නෑ අද වෙනකොට. ඔන්න ඔය කොටස නැතිකම නිසා බලන්නකෝ. ඔබ අද වෙනකොට කොයි තරම් බොළඳ ප්‍රාථමික තැනකින්ද කියලා බුදුරජාණන් වහන්සේට මේ බුද්ධ දේශනාව නොදන්නකම නිසා සලකන්නේ. හිතන්නකෝ කල්පනා කරලා. පුදුම ලාමක තැනක ඉන්නේ. අද අපි හිතලා බැලුවොත් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා පුල්ලුවන් තරම් අපි නූල් ගැට ගහගන්නේ ඇයි අතේ? බුදුන් දකින්නද ධර්මය දකින්නද? එතකොට බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා කොඩිය වැල් එල්ලලා සරසන්නේ මොකටද? ශාස්ත්‍රු ගෞරවයකටද? අනේ නේද ඊයේ. මොකටද? තමන්ගේ තියෙන හෙනහුරු අපලෙ දුරු කරගන්න. රාහු අපලෙ දුරු කරගන්න. හිරුගේ අපලෙ සඳුගේ අපලෙ දුරු කරගන්න. ඔන්න බලන්න. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මොවුන් අපලෙ දුරු කරගන්න කියලා බලාපොරොත්තු වෙන සපලෙ මොකද්ද? පංචකාමයේ පතන්නේ. අපි මීට පෙර සාකච්ඡාවේදී පංචකාම ආස්වාදයේ තියෙන භයානකකම ගැන කතා කළා. ඒ භයානක තැනමයි මොවුන් පතන්නේ රූපයෙන් බුදුන් දැකලා, චේතනාවෙන් බුදුන් දැකලා. හැබැයි බුද්ධ පූජාව හෝ බෝධි පූජාව කරන්නේ ගුණෝපහාර පූජාවක් වශයෙන් ශාස්ත්‍රූ ගෞරවයෙන් ධර්මයේ තුලින් බුදුන් දැකගෙන නෙවෙයි. ඒ නිසා කවදාකවත් ධර්මයෙන් බුදුන් දැකපු කෙනෙක් බුදුරජාණන් වහන්සේ හා සමානව සලකනවා නම් බෝධින් වහන්සේ. ඒ බෝධින් වහන්සේ වටේ අපි එල්ලයිද ගිහිල්ලා කොඩිවැල් වල සෙනසුරු අපලේ දුරු වේවා, අඟහරු අපලේ දුරු වේවා, හිරුගේ අපලේ දුරු වේවා, රාහු අපලේ දුරු වේවා, කේතු අපලේ දුරු වේවා කියලා. හරියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ කොඩිවැල් එල්ලුවා හා සමානයි. ඔබ ඒ තරම් ගෞරවයයි නම් ඒ වගේ වැඩක් කරන්නේ. මම දකින්නේ කරන්නම් වාලේ කරනවා. ජන්නම් වාලේ යනවා. දුවන්නම් වාලේ දුවනවා. මේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ අපල දුරු කර කර පංචකාමේ පතන්ට නෙවෙයි. ඔය හැම අපලයකටම හේතුව කර්මය කර්මඵලේ කරපින්නා ගැනීම මිසක් කර්මය කර්මඵලේ ඉක්මවා යන හේතුඵල ධර්මයේ අනවබෝධයයි. හේතුඵල ධර්ම අවබෝධ කරගෙන සසරෙන් ඉක්මිච්ච දාට ඔය සෙනසුරුත් රාහුත් කේතුත් පැනලා යනවා අපිට හොයන්නවත් බැරි වෙන්න. එහෙනම් බලන්න. අපල දුරු කරගන්න ප්‍රතිපදාව, සඵල ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුවරු පෙන්වා වදාරනවා. ඒ බුද්ධ දේශනාව තියෙනවා. අපි ඒක අධ්‍යයනය කරන්නේ නැහැ. අපි පෝලින් ගැහිලා යන්නේ මොකටද? අපි අද වෙනකොට පෝලින් ගැහිලා රුවන්වැලි සෑය වටේ කරන ওই මහා පූජා බහුතරයක් කරන්නේ 99%ක්ම කරන්නේ අනවබෝධය ඇතුළේ ඉඳලා. තමන්ගේ පංචකාම ප්‍රාර්ථනා වෙනුවෙන්. ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වටේ පෙල්ලි පෙල්ලි වැඳ වැඳා අපි කරන ප්‍රාර්ථනා දිහා බැලුවොත් hina යනවා. පංචකාමයේ පතන්නේ. පංචකාමයේ තියෙන
මුලාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි පංචකාමේ පතනවා. ඒ මුලාව දැකලා, ඒ මුලාව දුරු කරලා, දස බිම්බරක් මාර සෙනඟ පරාජය කරලා උතුම් නිවන සාක්ෂාත් කරගත්ත බෝධි මූලයේ අපි ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? මුළු මාර සෙනඟම පතනවා. මුළු පංචකාමයේම පතනවා. යන්නේ කොහෙද? මල්ලි පොල් වගේ ක්‍රමවේදයක්. ඒ නිසා මෙන්න මේ පිළිබඳව දැඩි අවධානයට ලක් කරගෙන කර්මඵලයත් හේතුඵලයත් අතර වෙනස වටහාගෙන පුඤ්ඤ පාප පහි නස්ස නත්ති ජාගරතෝ බයන් කියපු පිනපව ඉක්මවල යන්නේ නැතුව අපිට කවදාකවත් බය දුරු කළා සසර ඉක්මවන්නට බැරි බව තේරුම් අරගෙන කර්මඵලයත් හේතුඵලයත් අතර වෙනස මනාකොට තේරුම් අරගෙන වටහාගෙන කර්මය ඵලයේ ඉක්මවන, එහෙම නැතුව ප්‍රතික්ෂේප කරන නෙවෙයි, ඉක්මවන, සසර ගමන ඉක්මවන, බය ඉක්මවන, සතර ආගති ඉක්මවන හේතුඵල ධම සාක්ෂාත් කරගෙන දර්ශන භූමියට පත්වීමට මඟ පෙන්වීමක් වශයෙන් තමයි අපි මේ කාරණා එකින් එක ඔබට විස්තර කරලා දෙන්නේ. ඉතින් මේක අපි මුලැමැද අග පිරිසුදුව විස්තර කරනවා කියපු නිසායි මේ සමස්ත සමාජයේම තියෙන දෘෂ්ටි කාන්තාර පිටින් අරගෙන එකින් එක පෙන්නලා ඒ දෘෂ්ටිවල තියෙන මිත්‍යා දෘෂ්ටිකම පෙන්නලා ඒකේ තියෙන මුලාසහගතකම පෙන්නලා මෙච්චර කාලයක් පරම්පරාවෙන් කරගහගෙන ආවත් ඔබට වැරදුනේ, ඔබට නිවන් සාක්ෂාත් නොවුනේ මෙන්න මේ හේතුව නිසා, මෙන්න මේ හේතුව නිසා කියලා යම්තා දුරට පෙන්වමින් මේ සාකච්ඡා මාලාව ක්‍රමානුකූලව ඉදිරියට කරගෙන යන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අද දවසේදී අපි මේ සාකච්ඡාව තුළ විශේෂයෙන් අවධාරණය යොමු කළේ කර්මයක් කර්මඵලයක් හේතුවත් හේතුඵලයක් අතර සම්බන්ධතාවයේ වෙනස්කම් ටික සාකච්ඡා කරලා පිනපව ඉක්මවලා කර්මයේ කර්මඵලයේ ඉක්මවලා හේතුඵල ධම තුලින් කොයි විදිහටද නියම ආකාරයෙන් බුදුන් දකින්නට උපයෝගී කරගන්නේ කියන කාරණාව මතු කරලා දෙන්න. ඉතින් ඒ නිසා මම හිතනවා අද දවසේ අපි මේ සාකච්ඡා කරපු කාරණා තුල ඔබට මනාකොට වැටහෙන්නේ නැති හේතුඵල ධමත් කර්මඵල ධමත් අතර වෙනස. එතකොට කර්මයක් කර්මඵලයක් කියන්නේ සසර ගමනක දායකත්වයක්, පිනපවේ දායකත්වයේ බවත්, හේතුඵල ධම කියන්නේ සසර ගමන ඉක්මවීමත්, පිනපව ඉක්මවා උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට තියෙන මාර්ගයේ බවත් යම්තාක් කොට අවබෝධ වුණා නම් ඒක තමයි මේ සාකච්ඡාව තුළදී අපි බලාපොරොත්තු වෙච්ච කාරණාව. අපි ඉදිරියේදී මේ කතා කරන්නට බලාපොරොත්තු වෙන ඊළඟ සාකච්ඡාව තුළ විශේෂයෙන්ම අවධාරණයට ලක් කරලා මේ කර්මඵල ධමයට පටිච්ච සමුප්පාද න්‍යාය ඈඳා ගැනීම නිසා විච්ච බරපතලම කේද වාචකය. පටිච්ච සමුප්පාදය කර්මඵලයට ඈඳලා කරගත්ත භයානකකම. පටිච්ච සමුප්පාදය අතීත වර්තමාන අනාගත කියන කාල තුනකට කඩලා, එහෙම නැත්නම් අතීත භවයට වර්තමාන භවයට අනාගත භවයට කියන කාල තුනකට භව තුනකට කඩලා කර්මයක් කර්මඵලයක් ඈඳවලා හේතුඵල ධම වහගෙන පටිච්ච සමුප්පාදයේ අනවබෝධය හීන කරගෙන අපි වල් වැදිච්ච ක්‍රමවේදය ගැන, අපිට නිවන් මඟ වෙහිච්ච ක්‍රමවේදය ගැන ඉදිරි සාකච්ඡාව තුළ සවිස්තරව අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ සාකච්ඡාව තුළදී අපි බලාපොරොත්තු වුණු හේතුඵල ධම, කර්මඵල ධම පිළිබඳව යම්තාක් අවබෝධයක් ඔබගේ ජීවිත තුළට ලැබෙන්නේ නැති කියන විශ්වාසය අපිට තියෙනවා. ඉතින් නැවත නැවතත් මේ සාකච්ඡා මාලාව මුල ඉඳලා ශ්‍රවණය කරගෙන ඒ සාකච්ඡාවන් තුළ කතා කරන ධර්ම කාරණා මනාකොට ශ්‍රවණය කරගෙන විග්‍රහ කරගෙන නැවත නැවත තමන්ගේ ජීවිත තුළින් මේවා කල්පනා කරලා අපිට දර්ශන භූමියෙන් උතුම් සෝවාන් ඵලයට හරි අඩුම තරමේ මේ ජීවිතේ පත් වෙන්න උපකාර වෙන විදිහට මේ සාකච්ඡා මාලාව තමන්ගේ ජීවිතයට පෞරක් උපකාරයක් මඟ පෙන්වීමක් බවට
පත්කර ගනිත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරනු ලබනවා. අද දවසේදී සාකච්ඡාව නිමා කරන්නට කාල වේලාව පැමිණෙනවා. මේ සාකච්ඡාව තුළින් ඔබ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු උපකාරක ධර්මයන් ගොඩනැගෙත්වා කියන අදිෂ්ඨානය අවසාන වශයෙන් කරනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි, යහපතක් වෙත්වා.